හොඳයි ආයිබෝවන් විශ්ව සමාධි YouTube නාලිකාව නරඹන ඔයාලා වෙනුවෙන් අද දවසේ සුවිශේෂී වූ වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුවා. මොකද මගේ YouTube නාලිකාව නරඹන ගොඩක් දෙනෙක්ගේ තියෙන බලාපොරොත්තුවක් තමයි මේ ලෞකික ජීවිතයේ බලාපොරොත්තු වෙන හීන සැබෑ කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තමන් බලාපොරොත්තු වන වාහනයක් මිලදී ගන්න, එහෙම නැත්නම් නිවසක් ඉදි කරගන්න, ලෙඩ රෝගයක් සුවපත් කරගන්න, එහෙම නැත්නම් රැකියාවේ දියුණුවක් ලබා ගන්න මේ මොකක් හරි කාරණයක් බලාපොරොත්තුව තමයි ගොඩක් දෙනෙක් මේ විශ්ව ශක්තිය විශ්ව ආකර්ෂණ නීතිය පුහුණු කරන බවක් මට දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නිසා මම හිතුවා අද දවසේ ඔයාලා වෙනුවෙන් මේ පිළිබඳ මේකේ සත්‍යතාවය පැහැදිලි කරන්න සහ මේක අවසානයේ ඔයාලට මේ විශ්යෙන් දේවල් ලබා ගන්න කරන නිවැරදිම ක්‍රමය මොකක්ද කියන එකත් මට පැහැදිලි කරන්න කියලා හිතුණා. ඉතින් වීඩියෝ එක දිගටම අහන්න මේ පිළිබඳව ඔයාලට දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බුදු දහම අනුව මේ විශ්වයේ යම්කිසි න්‍යාම ධර්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දන්නවා වෛදික දර්ශනය තුලත් යම්කිසි මේ රිතය පිළිබඳ ඒ රිතය කියලා කියන්නේ මේ විශ්වයේ යම්කිසි පිළිවෙලකට මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා කියන එක. එතකොට බුදුදහම තුලත් මේ න්‍යාම ධර්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ දන්නවා ඍතු න්‍යාම, බීජ න්‍යාම, කර්ම න්‍යාම, චිත්ත න්‍යාම, ධම්ම න්‍යාම යනුවෙන් මෙන්න මේ නියමතාවයන් ඉදිරිපත් කරලා තියෙනවා. මම අද ඒ ගැන වෙනම පැහැදිලි කරන්න හදන්නේ. නමුත් ඔබ දන්නවා මේ යම්කිසි පිළිවෙලකට මේ විශ්වයේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ තුලදී අපි දන්නවා දැන් අපි ගොඩක් වෙලාවට මේ දෛවය සත්‍යයක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි මේ දෛවය කියන එක ජීවිතේ මිනිස්සු කොච්චර දේවල් කරත් මේ උරුම වෙන දෙයක් Tamanට උරුම වෙන දේ තමයි ලැබෙන්නේ කියන එක ප්‍රකාශ කරනවා අපි අහලා දිනවා. ඉතින් අපි ඇත්තට මෙන්න මේකත් පොඩ්ඩක් බලමු. එහෙමනම් අපිට හිතන්න පුළුවන් එතකොට මේ දෛවය කියලා දෙයක් තියෙනවා නම් ඇත්තටම අපිට දෙයක් කරන්න තියනවාද? එතකොට කොහොමද මේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම එක පැත්තකින් ගත්තාම අපි කෙනෙකුට කියන්න පුළුවන් දෛවයේ කියලා දෙයක් නෑ. මිනිස්සු මහන්සියල වැඩ කරාම උනන්දු වෙලා වැඩ කරාම මෙන්න මේ දේවල් වලින් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඒක අර විශ්වයේ ඇසින් බලනකොට ඒ සියල්ලක් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ දෛවයේ කියන ස්වභාවයට තමයි අපිට දාන්න වෙන්නේ. හරි. ඉතින් මම දැන් අද පැහැදිලි කරන්න හදන්නේ අපි මනසේ යම්කිසි ප්‍රෝග්‍රෑම් එකකට අපි හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකකට මේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැති වුණාට අපිට වසර දහස් ගාණක් සිට අපේ මනසේ යම්කිසි ප්‍රෝග්‍රෑම් එකකට අහුවෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේ අපිට දේවල් සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි මේ දෛවය කියලා කියන්නේ. එතකොට අපි මේ සසරේ මේ භවයේදීට කලින් පෙර භවයේදී හදාගත්ත මේ මෙට්‍රික්ස් එකක් එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකකට සිස්ටම් එකකට පෙළ ගැහිලා තියෙන නිසායි අපිට මේ දේවල් අද විඳින්න වෙලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට කෙනෙක් හොඳට ඉගෙන ගන්න පුළුවන්, උනන්දු වෙන්න පුළුවන්, මහන්සියලා වැඩ කරන්න පුළුවන්. හැබැයි එයා බලාපොරොත්තු වෙන ජීවිතේ නොලැබෙන්න පුළුවන්. මොකද එයා දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්, හොඳට ඉගෙන ගන්න කෙනෙක් හොඳ තැනකට යන්න පුළුවන්. හැබැයි මේ දෙකම එකම දේ කරාට අවසාන ප්‍රතිඵලයේ විඳින මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. මොකද අධ්‍යාපනය ලැබලා ඉහළ තැනකට ගිහිල්ලා එහෙම කරගෙන යන මිනිස්සු දුප්පත් වෙලා ඉන්න මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මම අද පැහැදිලි කරන්නම් කොහොමද දැන් මේ වසර ගානක් තිස්සේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන අපේ මනස මේක අපි මෙන්න මේ මෙට්‍රික්ස් එකේ මෙන්න මේ මනසෙන් පණින්නේ කොහොමද කියන ආකාරය මේකෙන් එළියට නිදහස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම ගොඩක් වෙලාවට ඇත්තට මගේ සියලුම වීඩියෝ වල තියෙන්නේ අපි මේ හදාගෙන ආපු ප්‍රෝග්‍රෑම් කරලා තියෙන මනසෙන් එළියට පැනගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ channel එකේ ගොඩක් වෙලාවට දාලා තියෙන්නේ වීඩියෝ ඒ පිළිබඳවමයි. ඉතින් අපි මේ මනසේ ලොක් කඩාගෙන එළියට ආවොත් ඒ ජීවිතේ කොහොමද ගත කරන්නේ කොහොම තත්වයකට තමන්ගේ නිදහසටපත් වෙනවද කියන එක මට කියන්න ඕනකම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු මානසික රාමුව, ඒ කියන්නේ මනසින් ගොඩනගාගත්ත සංකල්ප වලට හිර වෙලා ජීවිතේ නිදහස නැති කරගෙන තියෙනවා. ඇත්තටම අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි.
අපි ජීවත් වෙන්නේ ලෝකෙට ඕන විදිහට. ඒ කියන්නේ ලෝකෙන් අපිට දුන්න තොරතුරු වලට තමයි අපේ ජීවිතේ සකස් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි හදාගත්ත මානසික රාමු වලට හිරෙලා. මොකද මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම පොඩි කාලයයි, ටික කාලයයි. ඉතින් ඒ ටික කාලය තුලදී අපි අපිට ඕන විදිහට නිදහසේ ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ට ඕන විදිහට, ලෝකෙට ඕන විදිහට තමයි අපේ ජීවිතේ හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ ධර්මය, මේ දහම තුලින් අපිට කියලා දෙන්නේ. මේ මනසේ ලොක් බිඳගෙන මේ මෙට්‍රික්ස් එකෙන් එළියට පැනලා අපි නිදහසේ ජීවත් වෙන්න එකක් තමයි මෙතන අපිට පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට එහෙනම් ඉතින් අපි බලමු මේ අපි තුල තියෙන මෙන්න මේක කොහොමද අපි අවබෝධ කරගන්නේ කියන එක. එතකොට අද මට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න කියලා හිතුනේ මේ දෛවය කියලා දෙයක් තියෙනවද? එහෙමනම් ආකාශ නීතිය කියන එක අපිට ප්‍රායෝගිකව වැදගත් වෙයිද කියන කාරණේ. අපි පොඩ්ඩක් ඒක විමසලා බලමු. ඒ කියන්නේ ඇත්තටම අපේ දෛවය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ අපි දැන් අත්විඳින්නේ අපේ පෙර භවයේ හෝ අපි මේ මනස ප්‍රෝග්‍රෑම් කරගෙන ආපු පිළිවෙලට. ඇත්තටම එතකොට තමයි දැන් ඔබ නිකන් හිතලා බලන්න දැන් බුදුන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා අනිවාර්යයෙන්ම සක්විති රජ වෙනවා. එහෙම නැත්නම් එහෙම උනේ නැත්නම් බුද්ධත්වයට පත් වෙනවා. එහෙම උනේ නැත්නම් සක්විති රජ බවට පත් වෙනවා කියලා එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මේක කලින් ප්‍රෝග්‍රෑම් වෙලා තිබිලා තියෙනවා. මේ මනස දියුණු කරපු ඍෂිවරුන් මෙන්ට මේවා පේනවා. එතකොට දැන් ජේසුස් වහන්සේට උනත් මේ තමන් ගලවා ගන්න මේ මිනිස්සුන්ගේ ගැලුම් කරු විදිහට උන්වහන්සේ එන බව දැනගෙන සිටියා. අර ඒ වගේ මේ කලින් දැනගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන පිළිවෙල. එතකොට දැන් අපේ මනසත් අපි විඳින්නෙත් මේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකම තමයි. එතකොට දැන් අපි දන්නවා ඍෂිවරු ඉන්නවා ගොඩක් වෙලාවට එයාලට කියන්න පුළුවන් දිනුම් මදින ලොතරයි අංක පවා කියන ඍෂිවරු ඉන්නවා මේම අංකය මේ දිනෙට ඇදෙනවා කියලා. ඒ වගේ මේ මනසේ අර මෙට්‍රික්ස් එකෙන් එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට පැන්න කෙනෙකුට මේක කියන්න පුළුවන්. මේ කතාව මොකද මේ කාලය ඔස්සේ ගමන් කරලා ඒ කාලය තරණය කරලා මේ දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක අපි කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා. ඔව් හැබැයි ඔබ මතක තබාගත යුතු කාරණයක් තමයි අපි මේ තව දෙයක් ආකර්ෂණ නීතියෙන් ඉල්ලනවා කියලා කියන්නේ ඔයාගේ මේ දේවල් තාමත් අර ප්‍රෝග්‍රෑම් එක ඇතුළෙම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මනසේ ප්‍රෝග්‍රෑම් එකට තවත් දේවල් එකතු කරගන්නවා ඔබට අවශ්‍ය දේවල් ලැබෙන විදියට. ඒ කියන්නේ ඒක තමයි මෙතනදී ආකර්ෂණ නීතියේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ අර ලොක් කඩාගෙන එළියට යන්න වෙන්නේ නැහැ මේ ස්වභාවයෙන්. මොකද ඒ නිදහසටපත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ තවත් යම්කිසි මානසික අන්තයකට පෝෂණය වෙනවා. ඒ කියන්නේ ඔබ තවත් මේ ඔබගේ ප්‍රෝග්‍රෑම් එක ඔබට ඕන විදිහට නිර්මාණය කරලා මේ සංසාරය තුල ගමන් කරන එකක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් මේක මෙහෙමයි දැන් එතකොට මේ දේවල් කොහොමද මම කියන්නේ කියන කාරණේ ඔයාලට මතුවෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අපි ආගමික ශාස්ත්‍රවරුන්ගේ දේශනා තුල බලපුවාම බුද්ධ ධර්මය අනුව බුද්ධ දර්ශනය අනුව චේතනාවන් භික්කවේ කම්ම වදාමි. ඒ කියන්නේ චේතනාව කර්මයක් කියලා Tamanට එන විදිය උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ වගේම වපුරන තරමටමයි අස්වැන්න ලැබෙන්නේ කියලා ප්‍රකාශ කරලා තියෙනවා යාගම්වල. එතකොට ජේසුස් වහන්සේගේ. එතකොට මේ තට්ටු කරන්නාට දොර ඇරේ කියන ප්‍රකාශය කියලා තියෙනවා. එතකොට ඉල්ලන තරමට ලැබෙනවා. මෙන්න මේ වගේ දේවල් අපිට දේශනා කරලා තියෙනවා මේ ධම අවබෝධ කරගත්ත සාසුරුන් වහන්සේලා. එතකොට මේකේ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ කරන්නේ ඔබගේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න ක්‍රමවේදය මෙන්න මෙතනින් කරනවා. ඒ කියන්නේ ඔබ දැන් ඉන්න ඔබගේ මානසික ස්වභාවයට ඔබ අලුතෙන් දේවල් ධනාත්මක දේවල් ඇතුළත් කරනවා. ඒ කියන්නේ ඔබගේ අනාගතයේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න දේවල්. එතකොට ඇත්තටම මේක කර්ම ඵලයක් වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක චේතනාව ඔයාගේ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ මෙතන සකස් වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔබට ඕන විදිහට මේක කරගෙන යනකොට. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. ඒක මට පැහැදිලි කරන්න ඕනකම තිබ්බේ. එතකොට බලන්න ඔබ දැන් ගලාගෙන ආපු මේ සසරේ අවුරුදු දසදහස් ගණක් ඔබ ප්‍රෝග්‍රෑම් කරගෙන ආපු එකේ ඔබට අත්විඳින්න වෙන දේවල් අනිවාර්යෙන් ඔබට අත්විඳින්න වෙනවා. ඉතින් ඔබට පුළුවන් මෙතන ඉඳලා ඔබගේ අනාගතයට ඔබට අවශ්‍ය වුණ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක සකස් කරගන්න. එහෙනම් මෙන්න මේකට තමයි අපි
අද දවසේ මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම් ඉදිරියේදී ඒ පිළිබඳ සම්පූර්ණ භාවනාවක් විදිහට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් ඔබට පුළුවන් ඔබගේ ඔබ දැන් සාමාන්‍යයෙන් කය සිත කය දෙක සැහැල්ලු කරගන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා ඔබ සූර්ය නමස්කාරය කරනවා නම් ඒ වගේ යෝග ව්‍යායාම කරනවා නම් ඇත්තටම මෙන්න මේ යෝග ව්‍යායාම කරලා ඇඟ උණුසුම් කරලා මනස රිලැක්ස් කරගත්තට පස්සේ පුළුවන් ඔබට අවශ්‍ය බලාපොරොත්තු වෙන දේ ඔබගේ මනසට ඇතුළත් කරගන්න. ඉතින් ඇත්තටම පරිසරයේ නිස්කලංක වෙනකොට නිදහස් ස්වභාවයට පත් වෙනකොට මේ ගෝසාකාරී තත්ත්වයෙන් නිදහස් වෙනකොට ඔබගේ සිතයි කයයි සැහැල්ලු කරගන්න මනස සැහැල්ලු කරගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ අනාගතයේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් මේ මොහොතේ ලැබිලා තියෙන විදිහට හොඳට ෆීල් කරන්න සහ චිත්ත රූපමවන්න. ඒ කියන්නේ මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. මේක තමයි ඇත්තටම සාර්ථක ක්‍රමවේදය. මට ඇත්තටම කොහෙවත් ඇහිලා නැහැ මේ කතාව. ඔබ සමහර විට අහලා තියෙන්න පුළුවන්. මේ මනස සංසුන් කරන රිලැක්ස් කරන ටික වෙලාවක් යනකොට ඔබට ඔබගේ හිස් මුදුනෙන් ඔබගේ බලාපොරොත්තු වෙලා ඉන්න දේ විසුවලයිස් කරලා ඒ චිත්ත රූපමවලා ඒක ඇතුල් වෙනවා දකින්න. ඒ ඔළුවෙන් ඇතුල් වෙලා හිස් මුදුනෙන් ඇතුල් වෙලා තමන්ගේ හදවතට පැමිණෙන විදිය දකින්න. ඒ කියන්නේ ඒ සිතවිල්ල ඒ හැඟීම ඒ රූපය අපි හිතමු වාහනයක් එහෙම නැත්නම් මුදලක් කියලා ඒ මුදල් හිස් මුදුනෙන් තමන්ගේ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා හදවතට එනවා. එතකොට අර ෆීලිං එක ගන්න. ඒක මේ දැන් තියෙන ස්වභාවයට දැනුණාම ඔයාට දැනෙන සතුට විඳින්න. මෙතන ගොඩක් වෙලාවට ගොඩක් අය කරන දේ මේ මනසින් හිතන එකක් කරනවා. ඇත්තටම මනසෙන් හිතන එක නෙවෙයි ෆීල් කරන එකේදී වෙන්නේ. කියන්නේ දැන් දැනෙන හැඟීම ඒක විඳින්න. ඒක හොඳට ෆීල් කරන්න. අර එතකොට තමයි හංගින්න කියලා කියන්නේ ඒක ඒ හැඟීම දැන් මෙතන සිද්ධ වෙනවා. මේ හැඟීම නිතරම දැනෙනවා. මෙන්න මේ ස්වභාවයට ඔබට කරගෙන යන්න පුළුවන් නම් දිනපතා පොඩි වෙලාවක් අරගෙන ඔබ බලාපොරොත්තු වෙන දේ මෙන්න මේ විදිහට හිස් මුදුනෙන් ඇතුල්ලා හදවතට එන බව හොඳට ෆීල් කරන්න. මෙන්න මේක කරන්න ඔබට තේරෙනවා ඔබගේ ඒ අවශ්‍ය විදිහට ඔබට වටපිටාව සකස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් මං ඉදිරියේදීත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම කරන යනකොට ඔයා යන රිද්මේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රාතිහාරයන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රාතිහාරයන් සුබවාදීව සහ අසුබ විදිහටත් එන්න පුළුවන්. මොකද ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න විශ්ව ප්ලෑන් එකක් වෙනවා. එතකොට ඒ කියන්නේ ඒ ධර්මතාවයේ වටපිටාව සකස් වෙන්න පටන් ගන්නවා. එතකොට යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඔබ ඉන්න තැන සුදුසු නෑ ඒ දේවල් ලැබෙන්න. ඔබගේ පරිසරය වෙනස් වෙන්න ඕන කියන මැසේජ් එක එන්න පුළුවන්. ඉන්න තැනම ඉඳලා වුණත් ඔබට විවිධාකාර අත්දැකීම් එන්න පුළුවන්. අලුත් අදහස් එන්න පුළුවන්. ඒ තුලින් ඔයාට අර බලාපොරොත්තු වෙන කියන්නේ අර අතීතයේ ඉඳලා ප්‍රෝග්‍රෑම් කරන ආපු එක බිඳිලා ඔබ තුල තියෙන චිත්ත වේගය, ඒ චිත්ත ශක්තිය බලවත් වෙලා ඔබට එතන ඉඳලා ඉදිරිය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි විශ්ව ආකර්ෂණ නීතියේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේක කරා කියලා ඇතරම ගැටලුවක් නැහැ. හැබැයි ඔබ දැනගන්න ඕනේ දේ තමයි අපිට ශාස්ත්‍රූරුන් පෙන්වලා දීලා තියෙන මේ බුදුදහමෙන් පෙන්වලා දීලා තියෙන මේ ආගම වලින් පෙන්වලා දීලා තියෙන අවසාන තැන කියන දේ මේ සසරක් හදාගෙන ජීවත් වෙන එක මේ භවය සංසාරයෙන් නිදහස් වෙලා අර සදාකාලික ස්වභාවයේ ඉන්න ස්වභාවයට යන්න අපහසු වෙනවා. මෙන්න මේ වගේ ලෞකික දේවල් පස්සේ හඹා යනකොට. ඉතින් ඒකත් මතක තියාගන්න. හැබැයි ඔබගේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න මේ ක්‍රමවේදය සාර්ථකයිද කියලා හරියටම දැනගන්න. ඔබගේ සිතමද ඔබගේ අනාගතේ නිර්මාණය කරන්න කියලා දැනගන්න ඔබට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබගේ මානසික රාමුවෙන් එළියට පනින්න. ඔය ලොක් හදාගෙන එළියට පැනලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් හදාගන්න කියන එක. මොකද ඒ හැම දෙයකට වඩා වැදගත් වෙන්නේ ඒ අපි අපේ ජීවිතේ මේ දුක කියන తත්වය ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ චක්‍රයෙන් පැනලා මේක සදාකාලික වූ ස්වභාවයකටපත් වෙන්න කියන ස්වභාවය තමයි අපි හැමෝම අපි දහම අනුව අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි අදහස් තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න පල්ලෙහෙන්. ඉදිරියේදී කරන්න ඕන වීඩියෝ මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ අනුව තව වීඩියෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිටයි